හලෝ කොහමද? පැය 13ක් ඔන්න අපි කෝලාලම්පූර් එයාපෝට් එකේ මිනිස්සු නම් තැන් තැන් වල නිදි. මේ කොහොම තමයි ඉන්නේ ඉතින් එයාපෝට් එකේ ට්‍රාන්සිට් කට්ටිය ඉන්නේ තැන් තැන් වල නිදි. ඒ වුණාට අමාරුයි නිදි ගන්න බෑ. මේ නිින්ද යන්නේ හරියට සද්දපද්දත් එක්ක මන් දන්නේ නැහැ මට විතරයිද කියලා. හරියට එහෙම නිින්ද යන්නේ නැහැ. ඊට අනිත් පැත්ත පෙන්නන්න. දැන් කොෆි එකක් බොන්න ඕනේ. කොෆි එකක් බීලා පොඩ්ඩක් බලන්න ඕනේ කොහොමද ගේට් එක ඕපන් කරන්න කියලා. නිදි ගන්න බෑ, නිින්ද යන්නේ නැහැ. පියන් යන කොෆි එකක් බොන්න. ඔන්න මම ගත්තා මේක. ඒක රින්ගිත් 10ක් වගේ වෙනවා. පොඩ්ඩක් ගණන්. මේකත් ගණන්. කැපිචිනෝ එකක් ගත්තා. ඒකත් ගණන්. කරන්න දෙන්න උදේට ගන්න ඕන හින්දා ගත්තා. ඉතින් බලමු අපි කාලා කොහොමද කියලා. මේක මම බ්‍රේක්ෆාස්ට් එක මේකම තමයි මම කන්නේ. පොඩ්ඩක් බලන්න මාර මහන්සියකට ටයර්ඩ් කියන්නේ ආයෙ දැන් අපි ට්‍රැවල් කරන්න යනකොට දැන් ආයෙ අපි ගිහිල්ලා හෙට දවස් 3-4ක් ඇවිදිනකොට එක දිගට ට්‍රැවල් කරනකොට මම හිතනවා අමාරු වෙයි කියලා ට්‍රාන්සිට් එක. ඒ හින්දා පොඩ්ඩක් බලන්න ඔයාලා ට්‍රැවල් කරන්න යනකොට ට්‍රාන්සිට් එකක් ගොඩක් වෙලා ගන්න එපා. අපි ආසාවට ගත්තට පැය 13ක් හරිම අමාරුයි, මහන්සි. ඒක තමයි. ඕකේ. අපි එයාපෝට් එක ගන්නවම තමයි පොඩ්ඩක් කේට මේට කැරක් ඉන්නකොට ඉතින් ටයිම් එක ගියා දන්නේම නැතුව. ඉතින් අපි හිමීට ඉස්සරහට යනකොට ගේට් ඕපන් කරලා තිබ්බා. ඉතින් අපි හිමින් ඉස්සරහට ගියා වටේ පිටේ බල කට්ටිය. ඉතින් ගොඩක් මේ ට්‍රාන්සිට් යනකොට දැන් වලට එලා නිදිමත එහෙම තමයි ඉන්නේ. ඉතින් ඔය ජර්සි වගේ තියෙන ගොඩක් සීතලයි. මටත් පොඩ්ඩක් සීතල නම් දැම්මත් අදලා මම ඇඳන් ගිය ගත්ත එක. ඉතින් මල යනවා නම් අනිවාර්යෙන් අද්දිකට ඇඳලා එහෙම යන්න. මොකද අනිවාර්යෙන් මේක මම හිතන්නේ ගොඩක් ට්‍රැවල් කරන කට්ටිය දන්න දෙයක්. ඉතින් මම මේක වැඩි කන්සිඩර් කරන්නේ. ගොඩක් මම ඩුබායිම යනකොට ගොඩක් තැන්වල යනකොට මම නෝමල් යනවා. ඉතින් මේක මට ගොඩක් දැනුණා සීතල. ඉතින් එහෙම තමයි කියන්නේ. ඔන්න මම ඉන්නකොට ඉතින් ටයිම් එක රෙඩි වෙලා ගේට් එක ඕපන් වෙලා ඉතින් අපි එයාප්ලේන් එකට ගියා. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපි දැන් බෝඩ් වෙලා ඉන්නේ අපේ අනිත් ෆ්ලයිට් එකට සිංගප්පූර් යන්න. ඒක නම් අපේ රොඩා චුට්ටක් හොඳයි. ඩිබුඩි අයිටම්ස් ටිකක් තියෙනවා. ටේබල් එක තියෙනවා.
හරි ඉතින් ඔය තියෙන්නේ අපි සිංගප්පූ එයාපෝට් එකට ලෑන්ඩ් කරලා ඉතින් අපි යනවා දැන් අපේ බෑල්ල ගෙෂ් ටික ගන්න චෙකින් ටික රෙඩි දැන් මං හිතන්නේ එතන ඉඳන් ගොඩක් දුර යන්න තියෙනවා පයින් යන්න ඕනේ විදගෙන යන්න ඕනේ ඉතින් යාළගේ වීසා ඔන් අරයිවල් ඉතින් අපි එකට කලින් එයා එන්න කලින් තියෙනවා තව ඩොකියුමන්ට් වගේක් ඉතින් මේ ඩොකියුමන්ට් ටික ඔක්කොම මම ෆිල් කරලා සබ්මිට් කරලා තිබ්බේ ඉතින් ඒ හින්දා ප්‍රොසෙස් එක මුකුත්ම නැහැ සමහර කට්ටිය ඉඳගෙන ඉන්නවා දැන් වලට වෙලා ඉඳන් ඩොකියුමන්ට් සබ්මිට් කරනවා ඉතින් අපි යනවා නම් අනිවාර්යෙන් මත තියාගන්න ඕනේ අන්න කලින් එයාලගේ ඩොකියුමන්ට් පොඩි ඩීටේල්ස් ටිකක් ගන්න ඒ ටික ෆිල් කරලා අනිවාර්යෙන් දීලා ඉන්න ඉතින් මම Wi-Fi එකට කනෙක්ට් කරගත්තා මොකද මම බස් එක තමා හොටෙල් එකට යන්න තෝරගන්නේ ඉතින් අපි ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා ඉතින් අපි යාපෝට් එකේ ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඉතින් ඒ ටික රෙකෝඩ් කරගන්න බැරි වුණා මොකද එතන පොඩ්ඩක් රෂ් එකක් ගන්න ඇත්තටම ඒක සෙනගත් හිටියේ නෑ අනික යාළගේ සාමාන්‍ය ලංකාවටත් වඩා ගොඩක් මේ සිංගප්පූ එයාපෝට් එකේ වැඩ ටට්ටක් ගාලා එනවා කියන්නේ අපිට මුකුත්ම නෑ කරන්න කියන්නේ ප්‍රශ්න අහන්නත් ඔක්කොම යාලා ඔන්ලයින් තමයි කරන්නේ ඉතින් ඒ ටික ඔක්කොම ඉවර වෙලා මේ උනට මට රෙකෝඩ් කරගන්න බැරුණා ඉතින් මම එන ගමන් එතනම ඉස්සරහම තියෙනවා කවුන්ට් එකක් ඉතින් ඒකෙන් මම සිම් එකකුයි සිම් එකයි ට්‍රවල් කාඩ් දෙකයි ගත්තා මෙට්‍රෝ එක මේ මෙට්‍රෝල්ට බස්වලට ඔක්කොම මිස්කන් පුළුවන් ඉතින් එහෙම ගත්තට පස්සේ හැබැයි මට පස්සේ තේරුණා මම බැලුවාම ඇවිල්ලා එතන පොඩ්ඩක් ගණන් වැඩි ඉතින් වල සිංගප්පූ යනවා නම් කට්ටිය එයාපෝට් එකෙන් ගන්න එපා එලියෙන් කොහෙන් හරි 7-Eleven හරි මොන හරි ඒ වගේ ෂොප් එකකින් ගන්න ඉතින් උතන මම මැප් එක දාගෙන බස් එක පොඩ්ඩක් යනවා මට පොඩ්ඩක් හොයාගන්න බැරි වුණා ඇත්තටම ඊට පස්සේ මම එනවත් එක්කම බස් එකක් ගිහිල්ලා තිබ්බා ඉතින් අපි ඔහොම දාලා මට පොඩ්ඩක් හොයාගන්න බැරි වුණ හින්දා පොඩ්ඩක් බැලුවා බලනවා ඊට පස්සේ ආයෙ දාන්න පොඩ්ඩක් එහා පැත්තේ හෝල්ට් එක අපිට හම්බ වුණා නෑ 36 ගිහිල්ලා 13ට යන්න ඉතින් අපි හෝල්ට් එකට ඇවිල්ලා ඉන්නකොට අපි එන්න විනාඩියකට වගේ කලින් තමයි බස් එක ගිහිල්ලා තිබ්බේ ඉතින් අපිට ටික වෙලාවක් මෙතන ඉන්න වුණා ඊළඟ බස් එක එනකන් ටක් ටක් ගාලා එනවා තප්පර ගානින් එනවා විනාඩියක් නෙමෙයි විනාඩි 5ක් හෝ 7ක් ඇතුළත එනවා මට මතක විදියට ඔක්කොම Google මේ මැප් එකේ අප්ඩේට් වෙනවා සාමාන්‍යයෙන් ලංකාව වගේ නෙමෙයි ඉතින් ගොඩක් තාක්ෂණික දිනුනේ බස් එක ගියපු ගමන් අප්ඩේට් වෙනවා ඊළඟ හෝල්ට් එක තියෙන එක ඔක්කොම අප්ඩේට් වෙනවා ඉතින් අපිට RLC මැප් එක දාගෙන යන්න එයාපෝට් එකේ ඉඳන් හෝටල් එකට කිසිම අමාරුවක් තිබ්බේ නැහැ ඉතින් මට ওই ටික අර පොඩ්ඩක් බස් හෝල්ට් එක වගන්න අමාරු එක පාටම ඉඳලා ඉතින් කිසිම අවුලක් නැහැ ඉතින් ලේසි යන්න බලමු අපි කොහොමද ඉස්සරහට ඉතින් යන්නේ මෙතනින් දැන් බස් එක යනකම් චුට්ටක් වෙලා ඉන්න ඕනේ ඉතින් අපි මෙතනට වෙලා
ඉන්න ඉතින් අපි මේ බස්සකින් බැස්ස බැහල අපිට තව බස්ස ගන්න තිබගෙන තනි අපි ඉන්න හොටෙල් එකට එක් බස්සගේම යන්න බෑ බස්තේ යන්න ඉතින් අපි මේ හොල්ටක බැස මේ හොල්ටම අපිට යන්න පුළුවන් අනිත් බස්ස ගත්තිෙනවා ඉතින් අපි මෙතැන්ඩලා බලන් හිටියා එනකං ඉතින් බස්ස එක බලම අපි කොම දැනිකල තිය කන ඩබල්ඩ බස්ස එකක් එක්කම් බස්ස කාවා ඉතින් අපි යෝම යනකොට පස්සකෙන් බෑල ඉතින් හෙමිටමිට පොඩක් පිස්රට ගිය අපි ලොකු ලකේශ තිබෙන ඉතින් දෙකක් වගේ මං ගොඩක් කර ටවල්නොට අරගන්න අප වෙනකොට තම ගොඩක් වැඩිවෙන්න යනකොටන අඩුවේ ඉතින් හෙම යනකොට මගේ හොටෙල් එක තිබ්බේ ගීලෑන් හරි එහෙම හරි දන්න නම ඉතින් ඒ පැත්තක තම හොටෙල් එක තිබ්බේ සිංගප්පෝල ඉතින් හොටෙල් එක නම හොටෙල් 81 ප්‍රමිස්ටා කියලා හොටෙල් එකක් බජට් හොටෙල් එකක් ඉතින් අපි හිටිය දවස් 8ක් විතර හිටියම සිංගප්පූවල වැඩත් එක්ක ඒ වඩත් එක්ක තමයි ගියේ ඉතින් ඉතින් මං කිව්වේ ඉතින් හොටෙල් එක ඔහොම තමයි වෙන්නේ. ඉතින්
මමගේ බුකින් ඩීටේල්ස් ටික ටික ඔක්කොම නේම් එක ඔන්ලයින් බුක් කරපු ටික booking.com එකේ ටික ඔක්කොම මම පෙන්නුවා. ඉතින් මම යාළුවට මම booking.com එකෙන් දානකොට මම ෆ්ලයිට් ටයිම් එක බලලා පොඩ්ඩක් යාළුවට රික්වෙස්ට් මෙසේජ් එකක් දැම්මා. මට early check-in එකක් arrange කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් යාළුවා ඒක කිසිම මේවක් නැතුව arrange කරලා තිබ්බා. ඉතින් හොටෙල් එක ඇත්තටම බජට් හොටෙල් එකක්. ඇත්තටම මේක හොඳයි. මම නම් ඉතින් සිංගප්පූරු යනවා නම් ඔයාලට යන ඉන්න තැන් වලට එයාපෝට් එකේ ඉඳන් උනත් බස් එකේ ඉන්න ඉතින් ගොඩක් හොටෙල් එක තියෙන ලොකේෂන් එක අපි ට්‍රැවල් කරන්න තියෙන හැම තැනකටම ගියේ බස් එකේ. ඉතින් ඔයාලට ඉස්සරහ බ්ලොග් වලින් බලන්න පුළුවන් මම කොහොම ට්‍රැවල් කරන්නේ ටික ඔක්කොම ඉතින් බලන්නකො හැම තැනකටම වගේ බස් එකේ ගියේ මම ටැක්සියක් යූස් කරේම නැහැ. අන්තිමට එයාපෝට් යන්න විතරයි මම ටැක්සි එකක් යූස් කරේ. අනිත් හැම තැනටම බස් එකේ පෙට්‍රෝල තමයි ගියේ. ඉතින් ඔයාලා සිංගප්පූරු යනවනම් මම රෙකමන්ඩ් කරනවා මේ හොටෙල් එක. ඇත්තටම හොඳයි. ගොඩක් හොඳයි සර්විස් එක. ඔක්කොම හොඳයි. ඉතින් ඔයාලා බලන්න කොහොමද හොටෙල් එක තාත්ති කියලා. ඉතින් අපි යම් බලන්න මේ ටික ඔක්කොම ඉවර වෙලා රූම් එක කොහොමද වෙන්නේ කියලා.
ඔන්න ඉතින් අපි ආවා රූම් එකට ස්මෝල් ඇත්තටම පොඩි රූම් එකක් සාමාන්‍යයෙන් ඉතින් බජට් හොටෙල් එකක් කියන්නේ බජට් ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ රූම් එකේ හැබැයි ඉතින් අපි හිටපු දවස් ටිකත් එක්ක ඉතින් අපි ගොඩක් රූම් එකේ නැඳුන්නේ නැහැ. ඉතින් අපිට හින්දා රූම් එක ලොකුද පොඩිද කියන එක ගොඩාක් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ආවේ ට්‍රැවල් කරන්නනේ. ඉතින් ඔය වගේ පොඩි සින්ක් එකක් තියෙනවා. එතනම ඉතින් ඒත් එක්කම බාත්රූම් එක තියෙනවා. බාත්රූම් එක ඇත්තටම හැරෙන්නවත් ඉඩ නැහැ. අත් දෙක දිගහැරියාම දෙපැත්තේ වදිනවා. ඒක වුණාට අවුලක් නැහැ. ඉතින් අර මැනේජ් කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ රටක අපිට බජට් හොටනේ හම්බෙන්නේ. ඉතින් ලොකු view එකක් නැහැ. බැල්කනි එකක් නැහැ. ඒ වගේ තමයි තියෙන්නේ රූම් එකයි. සේෆ් එකක් තියෙනවා මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා ටීවී එක තියෙනවා එතකොට අපිට යාලා හැමදාම ඩේලි ටවල්ස් දෙනවා ටවල්ස් ඩේලි ටවල්ස් දුන්නා ඒ ටික තමයි තියෙන්නේ ඉතින් ඔහොම තමයි තියෙන්නේ බෙඩ් එක ඉතින් ඔය ටික තමයි තියෙන්නේ කියන්න රූම් එක ගැන ලොකුවට දෙයක් නැහැ ඔහොම තමයි තියෙන්නේ බජට් හොටෙල් එකක් ඉඳලා ඉතින් අපි බලමු ඊළඟ අපේ මගේ vlog එකේ කොහෙද යන්නේ මොනවද කරන්න කියලා. ඉතින් මම දැනට මේ වීඩියෝ එක ඉවර කරනවා මෙතනින්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.